ආයුබෝවන් අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අපේ එදිනෙදා ජීවිතේට නැතුවම බැරි දෙයක් ගැන. ඒ තමයි අපේ ස්මාර්ට්ෆෝන් එක. අපි හැමෝම උදේ නැගිට වෙලාව ඉඳන් රෑ නිින්දට යනකම්ම එක එක ජංගම දුරකථන යෙදුම්. එහෙමත් නැත්නම් මොබයිල් ඇප්ස් පාවිච්චි කරනවා. හැබැයි අපි නොහිතන විදියට මේ ඇප්ස් පිටිපස්සේ අපේ දත්තවලට සහ පෞද්ගලිකත්වයට ලොකු තර්ජන හැංගිලා තියෙනවා කියලා ඔයාලා දන්නවද? අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ අන්න ඒ වගේ application based mobile threat නැත්නම් apps නිසා ඇතිවන ආරක්ෂක තර්ජන මොනවද සහ ඒවයින් අපි පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක ගැනයි. අපි app එකක් download කරලා පාවිච්චි කරනකොට අපිට හිතෙන්නේ ඒකෙන් අපේ වැඩේ ලේසි වෙනවා විතරයි කියලා. හැබැයි හැකර්වරු සහ වංචාකාරයෝ මේ app හරහා අපිට නොදැනීම ලොකු හානියක් කරන්න බලාගෙන ඉන්නවා. උදාහරණයක් විදියට ඔවුන්ට පුළුවන් අපේ දුරකථනයේ තියෙන ඉතාමත් පෞද්ගලික දත්ත සොරකම් කරන්න. ඒ වගේම අපේ බැංකු ගිණින්වල තොරතුරු රහසිගතව ලබාගෙන සල්ලි වංචා කරන්න. සමහර වෙලාවට අපේ ෆෝන් එකේ ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවන වෛරස් මෘදුකාංග ඇතුළත් කරන්න අපිට හොරෙන්ම අපේ කැමරාව, මයික්‍රොෆෝනය වගේම අපි ඉන්න තැන නිරීක්ෂණය කරන්නත් මේ අනාරක්ෂිත ඇප් වලට පුළුවන්. දැන් අපි බලමු මේ හානිකර මෘදුකාංග නැත්නම් මැල්වෙයාර් වර්ග මොනවද කියලා. ප්‍රධාන වශයෙන්ම අපිට මේ වර්ග තුන හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ට්‍රෝජන්ස්. මේවා පිටතින් පෙනෙන ඉතාමත් සාමාන්‍ය ප්‍රයෝජනවත් ඇප් එකක් විදිහට. හැබැයි අපි ඉන්ස්ටෝල් කරපු ගමන් අභ්‍යන්තරයෙන් අපේ දත්ත සොරකම් කරන්න පටන් ගන්නවා. දෙවෙනි එක ස්පයිවෙයාර්. නමෙන්ම තේරෙනවානේ මේවා හරියට ඔත්තුකරුව වගේ. අපේ ෆෝන් එකේ කෙරෙන ඇමතුම්, මැසේජ් සහ අපි ටයිප් කරන දේවල් රහසිගතව නිරීක්ෂණය කරලා වෙනත් කෙනෙකුට යවනවා. තුන්වෙනි එක ඇඩ්වෙයාර්. මේවා අපේ ෆෝන් එකට ඇතුළු වුණාම අනවශ්‍ය විදියට දිගින් දිගටම වෙනත් දැනීම් පෙන්වන්න පටන් ගන්නවා. ඒකෙන් අපේ පරිශීලක අත්දැකීමට ලොකු බාධාවක් වෙනවා. ඊළඟ වැදගත්ම අනතුර තමයි ව්‍යාජ යෙදුම්. එහෙමත් නැත්නම් ෆිෂින් සහ ස්පූපින් ඇප්ස්. ප්‍රහාරකයන් කරන්නේ අපි නිතරම පාවිච්චි කරන Facebook, WhatsApp නැත්නම් බැංකු ඇප් එකක් වගේම පෙනෙන ව්‍යාජ කොපියක් හදන එක. අපි නොදැනුවත්වම මේ ව්‍යාජ ඇප් එකේ අපේ username එකයි password එකයි ගැහුවොත් ඒ තොරතුරු කෙලින්ම යන්නේ හැකර්ට. මේවා ගොඩක් වෙලාවට පැතිරෙන්නේ Play Store එකෙන් පිටත තියෙන අනාරක්ෂිත වෙබ් අඩවි හරහා බාගත කරගන්න APK ෆයිල් මගින්. ඒ නිසා බැංකු කටයුතු වගේ දේවල් වලදී අපි ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ. යාළුවනේ, ඔයාලා කවදාවත් හිතලා තියනවද සරල කැල්කියුලේටර් ඇප් එකක් ඉන්ස්ටෝල් කරද්දී ඇයි ඒක අපේ contact list එකට නැත්නම් කැමරා එකට ප්‍රවේශ වෙන්න අවසර ඉල්ලන්නේ කියලා? සරල ගණිත කර්ම කරන්න contact list එකක් ඕනේ නෑ නේද? අන්න ඒකට තමයි අපි කියන්නේ over permissions නැත්නම් අනවශ්‍ය අවසරයන් කියලා. සමහර apps අපේ දුරකථනයේ මයික්‍රොෆෝනය, කැමරාව සහ SMS පණිවිඩ කියවීමට අවසර ඉල්ලා සිටිනවා. ඔවුන් අපේ SMS කියවීමේ අවසරය ලබා ගන්නේ අපේ බැංකු ගිණුම්වල OTP පණිවිඩ හොරකම් කරන්න වෙන්න පුළුවන්. ඒ නිසා ඇප් එකක් ඉන්ස්ටෝල් කරද්දී දෙන permissions ගැන සැලකිලිමත් වෙන්න. දැන් අපි කතා කරන්න යන්නේ මේ ප්‍රශ්න වලට බලපාන තවත් පැත්තක් ගැන. ඒ තමයි ජංගම දුරකථන යෙදුම්වල තියෙන තාක්ෂණික දුර්වලතා. ඇප් එකක් සංවර්ධනය කරන කෙනා අතින් වෙන වැරදි සහ නොසැලකිලිමත්කම නිසා හැකර්වරුන්ට ලේසියෙන්ම අපේ දුරකථනයට ඇතුල් වෙන්න පාර හැදෙනවා. අපි බලමු ඒ තාක්ෂණික ගැටලු මොනවද කියලා. පළවෙනි තාක්ෂණික ගැටලුව තමයි අනාරක්ෂිත තත්ත්ව ගබඩා කිරීම. සමහර apps හදලා තියෙන්නේ අපේ මොනපද සහ පෞද්ගලික තොරතුරු කිසිදු එන්ක්‍රිප්ෂන් එකක් නැතුව සාමාන්‍ය අකුරු විදිහටම දුරකථනයේ මතකය තුළ ගබඩා වෙන විදිහටයි. මෙහෙම වුණාම වෙනත් හානිකර ඇප් එකකට පුළුවන් අපේ දුරකථනයේ තියෙන මෙම දත්ත ගුණ වලට රහසින්ම ප්‍රවේශ වෙලා අපේ තොරතුරු හොරකම් කරන්න. විශේෂයෙන් බැංකු තොරතුරු වැනි සංවේදී දත්ත මේ විදිහට අනාරක්ෂිත පැවතීම ඉතාමත් භයානකයි. යාළුවනේ, මේ ස්ලයිඩ් එකේ තියෙන සංඛ්‍යා ලේඛනය බලන්න. 60%ක්ම දත්ත කාන්දුවීම් සිදු වෙන්නේ අපි අපේ ෆෝන් එකේ තියෙන apps නිසි වෙලාවට යාවත් කාලීන එහෙමත් නැත්නම් අප්ඩේට් නොකර තියාගන්න නිසායි. ඇප් එකක තියෙන ආරක්ෂක සිදුරු vulnerabilities මගහරවන්න තමයි අපි සංවර්ධකයේ නිතරම security patches සහ අප්ඩේට් නිකුත් කරන්නේ. අපි අප්ඩේට් කරන්නේ නැතුව පැරණි version එකක් පාවිච්චි කරනවා කියන්නේ
හැකර් කෙනෙකුට අපේ ෆෝන් එකට ඇතුල් වෙන්න පාර කපලා දෙනවා වගේ වැඩක්. දැන් මම ඔයාලට කියන්න යන්නේ දැන් ලෝකයේ තියෙන අතිශය දියුණු සහ භයානක ප්‍රහාරයක් ගැන. ඒ තමයි සීරෝ ක්ලික් ප්‍රහාර. සාමාන්‍යයෙන් හැක් වෙන්න නම් අපි මොකක් හරි ලින්ක් එකක් ක්ලික් කරන්න හරි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න හරි ඕනේනේ. හැබැයි මේ ක්‍රමේදී අපිට කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. අපිට විශේෂ WhatsApp මැසේජ් එකකින් නැත්නම් මිස් කෝල් එකකින් පවා අපේ දුරකථනය සම්පූර්ණයෙන්ම හැක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ Pegasus කියන ස්පයිවෙයාර් එක මේකට හොඳම උදාහරණයක්. මේවෙන් බේරෙන්න නම් අපේ දුරකථනයේ මෘදුකාංග ඔපරේටිං සිස්ටම් එක හැම විටම උපරිම ආරක්ෂිත මට්ටමක තියාගන්න වෙනවා. එහෙනම් යාළුවනේ මේ හැම අනතුරකින්ම අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? ඒකට අපිට කරන්න පුළුවන් සරල නමුත් ඉතාමත් වැදගත් පියවර කිහිපයක් තියෙනවා. පළමුවෙන්ම හැම විටම නිල App Store, Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කරන්න. කිසි විටකත් වෙබ් අඩවිවලින් cracked හෝ ව්‍යාජ apps ඩවුන්ලෝඩ් කරන්න එපා. දෙවැනිව ඇප් එකක් ඉල්ලන අවසරයන් permissions මොනවද කියලා අවධානයෙන් ඉන්න. අනවශ්‍ය permissions අක්‍රිය කරන්න. තුන්වැනිව ඔබගේ ගිණුම් සඳහා multi-factor authentication සක්‍රිය කරන්න. එවිට වෙනත් කෙනෙකුට මුරපදය ලැබුණත් ලොග් විය නොහැක. හතරවැනිව ඔබගේ දුරකථනයේ මෙහෙයුම් පද්ධතිය operating system එක සහ apps නිතරම යාවත්කාලීනව අප්ඩේට් තබා ගන්න. අපි කතා කරපු දේවල් කෙටියෙන් සාරාංශගත කළොත් මේ වගුවෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. Trojans මගින් දත සොරකම් කරන අතර එයින් බේරීමට නිල මූලාශ්‍ර පමණක් භාවිතා කළ යුතුය. Phishing apps මගින් දත අහිමි වන අතර එයින් බේරීමට විශ්වාසදායක සබඳි පමණක් භාවිත කළ යුතුය. over permissions මගින් පෞද්ගලිකත්වයේ උල්ලංඝනය වන බැවින් නිතර permission setting පරීක්ෂා කළ යුතුය. data leaks මගින් සංවේදී දත්ත කාන්දු වන බැවින් අපි verified apps පමණක් භාවිතා කළ යුතුය. ඉතින් යාළුවනේ අද මම ඉදිරිපත් කරපු තොරතුරු ඔයාලගේ සයිබර් ආරක්ෂාවට ලොකු උදව්වක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට මේ සම්බන්ධයෙන් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මම මේ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. මතක තබා ගන්න සයිබර් ලෝකයේ අපේ ආරක්ෂාව තියෙන අපේ මතේ. හැම විටම ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. ඔබේ පෞද්ගලික දත්ත සුරක්ෂිතව තබා ගන්න. ඒ වගේම මගේ වීඩියෝ නැරඹුව ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්.